ඔයාලා ළමයි කවදාලට ඔන්න ඉතින් අද අලුත් ලස්සන කතාවක් අරගෙන තමයි ආවේ. අපි බලමු. ලොකුගේ මගේ දරුවා නෙවෙයි හැමදේම විනාශ කරනවා. දැන් මගේ නම්බුව කෑවා වගේ. ඊට වැඩිය හොඳයි මම පණිවිඩය වැළඳනවා. මම දැන් අර කොල්ලට මොනවද කියන්නේ? මම නිසා කොල්ලා මේ කසාදෙට කැමති වුණේ. ඔය කියන්නේ නම් මගේ දරුවා නෙවෙයි. මට ඉන්න එක දුවයි. ඔගේ මගේ ඉස්සරහට ආවත් අගිය මරාගෙන මවත් මැරෙනවා. අනේ තාත්තා ප්ලීස් අහම කෑ ගහන්න එපා. තාත්තිට හොඳ නෑනේ. කලබලනාවේ පොඩ්ඩක් කියලා බලන්න වෙලා තියෙන මොකන්ද කියලා. කෑ ගහලා බලගෙන බැරිකමට මම කියවා තාත්තිව නවත්තන පාටක් නෑ. හાર્ට් පේෂන්ට් කෙනෙක් නිසා මෙයාගේ කෑ ගහන්න හොඳ නෑ. වෙලා තියෙන අපිට වෙන්නේ නැද්ද චෝටි? මේ අක්කා කසාද දාසේ මගේ අම්මුව කාලා පැනලා ගියා. මම කොහමද අර කොල්ලගේ මුණ බලන්නේ? තාත්තා මේ පාර නම් කලින්ට වඩා හයියෙන් එහෙම කිව්වා. මගේ මුණ දිහා බලාගෙනම ඒ ඇසට ගිනි පිටයනවා. රතු පාටයි. මම කවදාවත් දැනගන්නේ නැහැ තාත්තා මේ වගේ කේන්තියෙන් ඉන්නවා. අපේ මහත්තයා දැන් මොකද කරන්නේ? ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ට මොකද කියන්නේ? මඩමාරි පැනලා ගිහින් මේ බබලා කරන්නේ නැහැ කියපන්. තාත්තා උත්තරේ ළඟ අම්මගේ ඇස්සුණා. ඒ ඇස්සල කඳුළු පිරීලා. අක්කගේ වැඩ නිසා තාත්තට මේ වගේ කේන්ති වෙන එක සාධාරණයි. එයා නිසා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලා තියෙන්නේ අපිට. මට පොදුම කේන්තියක් දැනුනේ. අක්කා අදිශායට කැමැත්තෙන් හිටියේ. මට හිතාගන්න බෑ අක්කා මේ මෙහෙම දෙයක් කළේ කියලා. ඊයේ වෙලකම මේ කසාදෙට අක්කා හරි කැමැත්තෙන් හිටියේ. අදිශාට 19 කියන්නේ සන් ටීවී channel එක වගේම සන් FM ගුවන්විදුලි නාලිකාවේ වර්තමාන සභාපති. හිමිකරුවීටත් වඩා ඒ තාත්තගේ යාළුවෙක්ගේ පුතේ. අක්කයි අයියයි දෙන්නම එකම වයසේ. මේ යෝජනාව අපේ තාත්තා ගෙනාව මීට මාස 3කට කලින්. අදිශාය වගේම අක්කත් මේ විවාහයට මහ අයියලි කැමති වුණා. මීට කලින් යෝජනා කරපු හැම පිරිමි ළමයෙකුටම අකමැති වුණ අක්කා මේ කසාදෙට විතරයි කැමති වුණේ. ඒ නිසා තාත්තට ඕනුනේ මේ දේවල් ඉක්මනට පිළිවෙලක් වෙනවා දකින්න. ඒ තඩේ වන්දා අක්කී අයියද කාටවත් හොරෙන්ම ගිහිල්ලා. මේ විදිහට අපි හැමෝම අසරණ කරලා. අදිශායට තවමත් රහසක් මේ හැම දේවල්. එයා තාම දන්නේ නැහැ අක්කී ගියා කියලා. දැනගත්තත් මෙතන යකව නටයි. 100,000ක් මට ඒක ෂුවර්. තාත්තා අදිශායට අපි දැන් මොකද කියන්නේ? මට මොකද තේරෙන්නේ නැහැ චෝටි. ඒ කොල්ලා මේක දැනගත්තත් 19 එක මගේ ආනකම නැති වෙනවා යාවි. මගේ බිස්නස් එකට ලොකු පාඩුවක් චෝටි. ලක්කි අය මෙහෙම දෙයක් කළේ. තාත්තගේ ඇස්සල කඳුළු පිරিলা. බිස්නස් පාඩුව නම් තාත්තා මෙහෙම අඬලා නැහැ. තරහ ගින්නේ නැහැ. අනේ තාත්තා පව්. දෙයියනේ අක්කි අය හොඳ දෙයක් නෙවෙයි මේ කළේ. ලක්ෂ්මන් අංකල් කොම් දිනාරේ නැකතට වෙලාව හරිනේ. ඇයි ඔයාලා තාම මෙතන? අපි කවුරුත් කැසිලාගේ ඒ හැම කටහඬට. දෙයියනේ අදේශායි ඇවිත් එයා අපි හැමෝගෙම මුණ දිහා බලාගෙන හිටිය ඇසත් පුංචි කරගෙන. විමසිලිමත්ව. දැන් මෙතන යකවන්නටයි අක්කා නැහැ කියලා දැනගත්තා. අංකල් කිනාරිකෝ. ඇයි මේ වෙඩින් ඩ්‍රෙස් එක තාම ඇඳවද? නැකත් වෙලාවත් පහු වෙනවනේ. මොකද මෙතන යන්නේ? අදේශාය පව් කියලා මට හිතුණා. අක්කලට මට පුදුම තරහක් දැනුනේ. ජීවිත ටිකක් අසරණවද අක්කගේ මේ වැඩ එක්ක. අපි තොන්දරම මොනට මොන බලාගත්තේ අයියට මොනවද කියන්නේ කියලා හිතාගන්න බැරුව. අයියා අක්කා ගිහින් එයා පැනලා ගිහින් යන්තම් අගරුම් අගර එළියෙම මගාරෙන් අදේශායට ඒක කියලා දැම්මා. ඒත් අයියට කිසිම කලබලයක් නැහැ. එයා මාර විදියට සංසම් වෙලා ඉන්නේ. පොඩ්ඩක්වත් කේන්ති ගියේ නැහැ. එයාට මම ඒක කිව්වම හරියට මේ දේවල් වෙනවා කියලා අයියා කලින් දැනන් ඉඳලා වගේ. පොදුවෙන් දැස් විසල් කරගෙන බලාගෙන හිටියේ රෝදියා. අනේ සමා වෙන්න පුතා. ලොකු මෙහෙම දෙයක් කරයි කියලා මම හිතුවේ නෑ. තාත්තා අදේශායට අත් දෙක එකතු කරලා මගේ ගමන් හැම කිව්වා. තාත්තා කිසිම මිනිසෙක් ඉස්සරහ මේ විදිහට පින්සෙන් වල මම කවදාවත් දැකලා තිබුණේ නෑ. මගේ ඇස්සට කඳුළුන ඒ නිසාම වෙන්න ඇති. අක්කා ගැන පුදුමාකාර තරහක් මට දැනුනේ. අංකල් කිනාරේ මට අකමැත්තක් ඇති නිසා වෙන්නද යන්නේ නැත්තේ. එයා එයාගේ සතුට හොයන් යන්නේ නැත්තේ. මම මෙතන යකවන්නටලා ඒකට බාධා කරන්න ඕනේ නෑ. බලෙන් යාව ළඟට ගන්නත් ඕනේ නෑ මට. මම එපා කියලා කිය දිහා හැරිලාවත් බලන මිනිසෙක් නෙවෙයි මම. ඒත් මේ ඇවිල්ලා ඉන්නේ ගෙස්ට් වලට අපි මොනවද කියන්නේ අංකල්? අපේ පවුල් දෙකේම නම්මුව තාත්තට මොකද වෙන්නේ? මේක ලොකු බ්ලැක් මාක් ටිකක් වෙයි. බොහොම සංසංග ආදේශය කිව්වා. ආදේශය මේ ප්‍රශ්නේ විසඳන විදිය මට හිතා ගන්න බෑ. එයා චුට්ටක්වත් කලබල වෙලාවත් කේන්ති අරන්වත් නෑ. වෙන කෙනෙක් මෙතන හිටියනම් කොහොම හැසිරෙන්නේද මට හිතුණා. ඒත් අදේශයගේ හැසිරීම මට තේරුම් ගන්න බෑ. මේ තරම් ඉවසිලිවන්ත හැමදේම දිහා ධනාත්මකව බලන හිතන පතන පිරිමි ළමයෙක් ලබන්න අක්කට වාසනාවක් නැද්ද ඇති. සන් ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් වගේ මනවල පැනයයි. හෙට ගොසිප් වලට හොඳ නිවුස් එකක් වෙයි ඒක. තාත්තගේ බිස්නස් ෆීල්ඩ් එක ලොකු බ්ලැක් මාක් එකක් වෙයි.
ගොඩක් ලැජ්ජා වෙනවා දෙන්නට නම්. මොකද්ද කරන්න පුළුවන් මේ දේ වෙනුවෙන්? එක දෙයක් කරන්න පුළුවන්. එතකොට මගේ හීන වලට මොකද වෙන්නේ? බෑ ඒවට මොකද වෙන්න දෙන්න බෑ. තාන්ති මම අයියව මැරි කරන්න කැමතියි. එහෙම කියලා මම බැලුවා අයියා දිහා. අනේ සිලිසනවා මට හිතාගන්න බෑ. ඒ ඇයි කියලා. හරියට කාලයක් පෙරම්පුරා ඉඳලා අහන්න බලන් හිටපු වලින් ටිකක් ඇහුණා වගේ. මට ඉතින් එහෙමයි. ඒ සිනා වෙනවා. මගේ දිහා බලාගෙනම. ජොඩි මොනවාද මේ කියවන්නේ? මේක රීල් කරන වෙලාවක් නෙවෙයි. අම්මා මගේ ළඟට ඇවිත් ඉස්සර ඉස්සවලා යන කියනකට මට පියසිය ආවේ. එච්චර වෙලාවක් මම බලන් ඉඳලා තියන්නේ අයියාගේ ඇස් දෙක දිහා. මට පුදුම ලැජ්ජාවක් දැනුනේ. අම්මා මේක රීලක් නෙවෙයි. අද මෙතන කසාදයක් නෝලා තාත්තිට වගේම අයියටත් ඒක ලොකු බ්ලැක් මාක් එකක් වෙයි. ඒකයි මම දෙයට කැමති වුනේ. පුතා එතකොට වගේ හීන බලාපොරොත්තු ඒකට මොකද වෙන්නේ? මැරි කරලා හොඳට ඉගෙනගෙන ජොබ් කරලා තමන්ගේ ටාගට් වලට යන අය කොච්චර ඉන්නවද අම්මා? ඉතින් මටත් එහෙම පුළුවන් නේ අම්මා. මම අම්මට උත්තර දුන්නේ හරිම සැහැල්ලුවෙන්. මම ගත්ත තීරණය වැරදි කියලා මම කිසිම මොහොතක කිව්වේ නෑ. උඹ හරි කියලාමයි මගේ හිත කිව්වේ. පුතේ ඔයා හොඳට හිතලා බලලා මේ තීරණය ගත්තේ. ඔයා තාම අවුරුදු 19 වෙන පොඩි කෙල්ලෙක්. එතකොට අයියට අවුරුදු 30ක් පුතේ. තාත්තේ ආ ප්‍රශ්නෙට නම් මගේ හිත දැස්සුණා. අපි අතරේ අවුරුදු 11ක විතර වයස් පරතරයක් තියෙනවා. ඒත් වයස ප්‍රශ්නයක් නෙවෙයි මට. මගේ තීරණය නිසා අපි හැමෝටම ගෞරවය රැක ගන්න පුළුවන් මේ. ඒකයි මට වටින්නේ. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි තාත්ති. මම කැමැත්තෙන් මේ තීරණය ගත්තේ. තාත්තට එහෙම කියලා මම බැලුවා අයියගේ දිහා. අයියගේ ඇස් මොකද්ද මන්ද අමුතු කතාවක් මට කියනවා. ඒ මොකද්ද කියලා මට හිතාගන්න බෑ. මට ඒක දෙයක් විශ්වාසයි. මේ ගත්ත තීරණය ගැන මට කිසිම පසුතැවිල්ලක්වත් දුකක්වත් නෑ. ඒ ඇයිද කියන්නේ මට තේරෙන්නේ නෑ තාම. මගේ චුටි කියනකට ආඩම්බරයි. තාත්තා එහෙම කියලා අයියා එක්කම එළියට ගියා. අම්මයි මමයි විතරයි රූම් එකේ ඉතුරුනේ. මම කෝල් එකක් දීලා සැලුන් එකේ ඔක්කට එන්න කිව්වා. මට අත්දලා ඉවර වෙනකම් අම්මා කරේ මට එකක උපදෙස් දීලා එක. මට සමහර ඒවා මතකත් නෑ. ඒ වගේම ගොඩක් ඒවා කිව්වා. අම්මගේ චුටි මමනේ. අද ඉඳන්ම කසාද බඳපු කෙනෙක්. වගකීම් ගොඩයි. අම්මට බය ඇති. ඒකයි මේ තරම් දේවල් කියව නැත්තේ. පව් අම්මා. මම අම්මා දුර්ලභයෙන් ටිකක් කළා යනම හිටියා. අම්මත් අඬනවද කොහෙද? විශ්වාසයි මට අදේශය වරද්දක් කරන එකක් නෑ. සුබ මොහොතින් නැගතද මම අදේශයගේ බිරිඳ වුණා. අයියා නම් ඉන්න ඉඳාවේ. අනේ මන්දා පොඩිම දුකක්වත් නැද්ද මන්දා. මට හිතාගන්න බැරි ඒක. අයියාගේ අම්මයි තාත්තයි නංගි තුන්දෙනාමත් එහෙමයි. අනේ මන්දා පොඩ්ඩක්වත් කේන්ති ගියේ නෑ යාලට. හාස පහට පිටත් වීමේ නගත තිබුණේ. අම්මයි තාත්තයි මොනවද මන්ද අයියට කියනවා. හැමෝගෙම ආශිර්වාද අරගෙන අපි නුවරඑළියට පිටත් වුණා. අම්මා මාර නිදහසක් දැනෙන්න මට කාර් එකේ වාඩි වුණාම. එපා වෙලා හිටියේ මම. දාලා තිබුණ මාලාවල වල බර කිලෝ 20ක් විතර. ඔක්කොටම මම ෆොටෝ ගහපෙන්නවා. අර මෙන්න මෙහෙම ඉන්නවා. ලා ඉතින් අර කතාවක් හරිය ලස්සනයි. අන්න ඉතින් ඊළඟ කොටසත් අරගෙන එන්න ළඟදී මොහොතේ. ගිහින් එන්නම් බයි. ආදරේ හැමෝටම. අන්න ඉතින් දෙවෙනි කොටස බලන්න මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න හොඳද ලාවයි.